ලෝක විනාශය ළඟා වන විට අධර්මය රජ කරන විට ලෝකේ බේරා ගැනීමට විෂ්ණු දෙවියන් දසවනවරටත් මෙලොවට පැමිණෙන බව ඔබ දන්නවාද? ඒ තමයි කල්කී අවතාරය. නමුත් මේ මහා බල සම්පන්න කල්කී දෙවියන්ගේ ආදරණීය බිරිඳ වීමට වාසනාව ලබන්නේ අපේ රටේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ උපන් කුමරියක් බව ඔබ දන්නවාද? ඉන්දියාවේ ලියවුණු ඉපෙරිණි කල්කි පුරාණයේ මේ ගැන ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. කවුද මේ පద్මාවතී? ඇය සැබවින්ම ලාංකික කාන්තාවක්ද? අද වීඩියෝව ඒ ගැනයි. කල්කි පුරාණයේ දෙවන පරිච්ඡේදයේ සඳහන් වන ආකාරයට අනාගතයේ කල්කි දෙවියන්ගේ අගමහේසිය වන්නේ පద్මාවතී දේවියයි. පුරාණයේ ඇය හඳුන්වා දී තිබෙන්නේ ලක්ෂ්මී දෙවියන්ගේ අංශුමාත්‍ර අවතාරයක් ලෙසයි. වැදගත්ම කරුණ නම් ඇගේ උපන් ස්ථානයයි. පුරාණයේ එය හඳුන්වන්නේ සිංහල දීපය ලෙසයි. ඉතිහාසඥයන් සහ විද්වතුන් පවසන පරිදි මේ සිංහල දීපය යනු ශ්‍රී ලංකාවයි. ඇගේ පියා බෘහදත්ත නම් සිංහල දේශීය රජතුමායි. ඇගේ මව කෞමුදී රජුණයි. ඊටමත් රෝමත් කුමරියක් වූ පද්මාවතී ශිව දෙවියන් උදෙසා දැඩි වෘත සමාදන් වෙමින් ඉල්ලා සිටියේ විෂ්ණු දෙවියන් තම සැමියා ලෙස ලබා දෙන ලෙසයි. මේ කතාවේ ලස්සනම කොටස පටන් ගන්නේ දැනි. කල්කි දෙවියන්ට සිටිනවා අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ දකින්න පුළුවන් දිවස් ඇති ගිරවේ. මේ ගිරවාගේ නම ශෘක. දිනක් කල්කි දෙවියන් ශෘක ගිරවා අමතා පවසනවා මගේ ස්වභාවයට ගැලපෙන සහකාරියක් සොයාගෙන එන්න කියලා. මේ ගිරවා පියාඹා එන්නේ කෙලිම සිංහල දීපයටයි. ලංකාවේ මාලිගාවේ සිටි පද්මාවතී කුමරිය දුටු ගිරවා ඇය වෙත ගොස් කල්කි දෙවියන්ගේ රූපශ්‍රිය සහ ගුණ වර්ණනා කරනවා. ඒ වගේම ගිරවා නැවත ගොස් කල්කි දෙවියන්ට පද්මාවතී කුමරිය ගැන විස්තර කරනවා. එකිනෙකා දැකීමටත් පෙර ගිරවාගේ වචන වලින්ම මේ දෙදෙනා ආදරයෙන් බැඳෙනවා. පද්මාවතී කුමරිය දැක බලා ගැනීමේ අරමුණින් කල්කි දෙවියන් සිංහල දේශයට පැමිණෙනවා. පුරාණයේ සඳහන් වන පරිදි මොහු පැමිණෙන්නේ කාර්මතී නම් අගනුවරටයි. මේ ලංකාවේ අතීත නගරක් විය හැකි බවට මත පළ වෙනවා. සිංහල දේශයේ රජු වන බෘහදත්ත රජතුමා තම දියණිය වෙනුවෙන් සංවරයක් විවාහ මංගලෝත්සවයක් පවත්වනවා. මේ සඳහා බොහෝ රටවල රජවරුන් පැමිණියත් අවසානයේ පද්මාවතී කුමරිය තෝරාගන්නේ කල්කි දෙවියන්මයි. ඊටමත් උත්සවාකාරයෙන් ලංකාවේදී මේ විවාහ සිදු වූ බව කල්කි පුරාණයේ සඳහන් වෙනවා. ඉන්පසු කල්කි දෙවියන් පද්මාවතී කුමරිය රැගෙන ඉන්දියාවේ පිහිටි ශම්බල ගම්මානය බල පිටත්ව යනවා. මෙය අනාගතයේදී සිදුවීමෙන් නියමිත අනාවැකියක්ද? නැත්නම් අතීතයේ ලියුණු පුරාවෘත්තයක් පමණක්ද? ඒ කෙසේ වෙතත් හින්දු දහමේ එන මහා ගැලුම්කරුවගේ හදවත දිනාගත් තැනැත්තිය ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස හැඳින්වීම අපට එක්තරා ආකාරයකට විශේෂත්වයක්. සත්‍යයුගයේ ආරම්භයේදී ලෝකයේ රැජිනවන්නේ මේ සිංහල කුමරියයි. ඔබ මීට පෙර මේ කතාව අසා තිබුණාද? කල්කි පුරාණයේන මේ වගේ අපූර්ව සම්බන්ධය ගැන ඔබ හිතන්නේ මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අපූර්ව වීඩියෝ නරඹන්න දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.